මේ කියන වැඩපිළිවෙලට අභියෝග කරන්න පුළුවන් හෝ ඒ අසලකටවත් එන්න පුළුවන් වැඩපිළිවෙල. අපි නගරයට වග කියන ගුරුවරයෙක් විදිහට අපි ටවුන් කිහිපයක පන්ති කරන්නේ නැති නිසා ටවුන් දෙකක විතරක් පන්ති කරනවා කියන තීරණේ ඉන්නේ අපි එක දවසක් ෆ්‍රී තියාගෙන මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි අපේ දරුවෝ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් නිසා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ YouTube හරහා පැවැත්වෙනවා ඕගනික් ෆුල් ෆ්‍රී ස්පෙෂල් රිවිෂන් එකක්. මේ වීඩියෝ එක කරන්නේ දැන් මෙතනින් පස්සේ අපි කොහොමද මේ තියෙන ඇත්තේ වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයක් මගහරවගෙන ඉදිරි වැඩ කටයුතු ටික කරන්න කියන එක සම්බන්ධව දැනුවත් කරන වීඩියෝ එකක් තමයි මේකෙදි වෙන්නේ. ඒතර 2026 කියන එක සම්බන්ධයෙන් අපි මුලින්ම වීඩියෝ එකක් කරන්නේ මොකද හේතුව මේ වෙලාවේදී ගුරුවරු විදියට වැඩිපුරම ළඟින් ඉන්න ඕන බැච් එක 26. මොකද යාළගේ විභාගය සඳහා අධි සංවේදී කාල සීමාව තමයි මේ යන්නේ අවසාන මාස කිහිපය. විභාගේ අපි හිතමුකෝ මොනවා හරි යම් වෙනසක් වෙන්න යම් ඉඩ කඩක් දැන්නම් තියෙනවා මේ තියෙන සියලු තත්ත්වයන් එක හිතුවට පස්සේ අගෝස්තු වලින් පිටිපස්සට යන්න අපි ඒ වුණාට සියලු සැලසුම් අගෝස්තු වල තියනවා කියලා හිතාගෙන හදමු. ඉතින් මේ වීඩියෝ එක අවසානට වෙනකම් බැලුවට පස්සේ ඔයාලට තේරෙයි ලංකාවේ මේ කියන වැඩපිළිවෙලට අභියෝග කරන්න පුළුවන් හෝ ඒ අසලකටවත් එන්න පුළුවන් වැඩපිළිවෙලක් සාමාන්‍ය 2026 දරුවෝ වෙනුවෙන් මේ වෙලාව ඉදිරිපත් වෙලා තියෙනවද කොහොම ඉදිරිපත් කරයිද කියන එක ඔයාට ඔයාගේ මනසින් හදවතින් අහලා බලන්න පුළුවන්. මේක මේ ෆිසිකල් ප්ලස් ඔන්ලයින් හයිබ්‍රිඩ් වැඩ ගොඩක එකතුවක් තමයි මේකෙදි වෙන්නේ. ඒතකොට මේකෙදි පළවෙනියටම අපි තංගල නනාර ආයතනයේදී මොකද්ද වෙන්නේ කියන එක කතා කරන්නම්. එතකොට කුරාදා දවස මං හිතන්නේ ජනකස ඇප්ලයිඩ් සඳහා වෙන් කරගෙන තියෙනවා දැන්. බදා තිබිච්ච ක්ලාසස් ටික සිකුරාදා රගෙන තියෙනවා. ඒක නිසා අපි සමස්තෙන් අපිට බ්‍රහස්පතින්ද ඉවර කරන්න වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට බ්‍රහස්පතින්දා ඉතුරු වෙලා තිබුණේ වා හිතලා බලන්න මේ වැඩේදී අපි කොයිතරම් සැලසුම් සහගත වුණාද මොනවා හරි ප්‍රශ්නයක් ඉස්සරහට වෙයි කියලා හිතලා අපි වැඩ කරා නෙවෙයි. ප්‍රශ්නයක් වුණොත් අපි දන්නේ නැහැ මෙහෙම යුද්ධයක් කියලා අපි දැනන් හිටියේ නෑනේ. ප්‍රශ්නයක් වුණත් අපේ ළමයින්ට ප්‍රශ්නයක් නොවන විදියට අපි වැඩ ටික බේරලා තියෙනවා. අපිට ඉතුරු වෙලා තියෙන මේ චුට්ට විතරයි. මේකෙත් භාගයකට වැඩි ඉවරයි. මේක අපි මේ සතියෙන් ඉවර කරනවා. බ්‍රහස්පතින්දා හවස තමයි මේ පන්තියේ තියෙනතර මේ දෙක විතර එතනින් සිලබස් එක ඉවර වෙනවා. එතකොට අපිට මේ වැඩේට අපි ලබන සතියේ ඒ කියන්නේ හෙට ඉඳන්ම ඒ කියන්නේ දවසක් විදියට කියනවා නම් 19 වෙනිදා ඉඳන් අපි උදේ 7:30ට පන්ති ආරම්භ කරනවා. 11:30 වෙනකන් පාඩම සාකච්ඡා කරනවා. එතනින් පස්සේ එදාම ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. සහ එතකොට ඒකෙදි තියෙන chance එක තමයි මේකෙදි කොහොමත් මේ වෙලාවේ තියෙන ක්‍රයිසිස් එකයි තෙල් තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාට එන්න අමාරුයිනේ. එතකොට එක දවසින් මේ වැඩ ටික ඉවර කරගෙන යන්න පුළුවන්. එක දවසක් ඇතුළත පේපර් එකක් ලියලා අර තියරි ඉතිරි වෙලා තියෙන දේවල් ටිකත් අපිට තියරි මේ දෙක කියලා මේවා ඉතාම වැදගත් ඒවානේ. අනිවාර්යෙන් එතකොට රිපීටර්ස්ලටත් මේකටම එන්න වෙනවා. එතකොට සමස්තම කාඩ් දෙකක් පේපර් ක්ලාස් කාඩ් එකක් හෝ එහෙම කාඩ් එකක් නෙවෙයි ලබන මාසෙ දැන් යන්නේ තනි කාඩ් එකක්. එතකොට මේ ක්ලාසස් ගොඩටම අපි ගන්න මෙතන ක්ලාසස් 5ක් විතර ඉස්සරහට කියවෙයි. ඒ ඔක්කොටම පොදු කාඩ් එකක් පේපර් ක්ලාස් ළමයින්ටත් ඒ කාඩ් එක තමයි ගන්න වෙන්නේ. සාධාරණ මුදලක් ඔයාලට මම පන්ති ඇතුළේදී කියන්නම් අපි කල්පනා කරලා පොදු සාධාරණ මුදලක් දැනට තියෙන එකට අදාළව. එතකොට ෆුල් පේපර් එක ලියන්න පුළුවන්. එතකොට 12 ඉඳන් 5 වෙනකන් එදා විතරයි ඔයාලට ෆිසිකල් එන්න තියෙන්නේ. එතකොට ඔය විදියටම ඔය වැඩපිළිවෙලම දැන් අපිට අර තංගල්ලෙන් ලැබෙන සිකුරාදා ෆ්‍රී එකත් එක්ක පියාන මාතර ළමයින්ට අපි සිකුරාදා උදේ ඉඳන් අර වැඩ ටිකම කරලා එයාලටත් සෙනසුරාදා දෙන දෙයක් නැහැ. තනි දවසෙන් පේපර් එක ලියලා ඉවර වෙනවා. ඒතර ළමයි මේ අපි සිලබස් එක මෙහෙම කරගෙන තිබිච්ච නිසානේ තුර කීයටවත් කෙමිස්ට්‍රි ගුරුවරුන්ට ඉරිදා සෙනසුරාදා වෙලාවල් වලදී මේ වැඩේ කරන්න බෑ. බැරි වෙන්නේ එයාලා ඒ වෙලාවලට 2028 තියරි පන්ති දාගන්න වෙනවා මේ තියෙන ටයිම් බැරියර් එකත් එක්ක. ඉතින් එතකොට සිලබස් ආවරණය වෙලා නැත්තම් ළමයින්ට මොකද්ද තියෙන ඔප්ෂන් එක කියන එක මේ වෙලාවේදී පොඩි දැඩි අවිනිශ්චිතතාවයක තියෙන. ඉතින් හැබැයි අපි ඔයාලව බොහොම සුරක්ෂිතව මේ වැඩේ කරගෙන තියෙනවා. සහ අපි නගරයට වග කියන ගුරුවරයෙක් විදිහට අපි ටවුන් කිහිපයක පන්ති කරන්නේ නැති නිසා ටවුන් දෙකක විතරක් පන්ති කරනවා කියන තීරණේ ඉන්නේ අපි එක දවසක් ෆ්‍රී තියාගෙන මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි අපේ දරුවෝ වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් නිසා. ඉතින් ඒක නිසා මේ විදිහට ෆිසිකල්ම ඇවිල්ලා මේ දේවල් කරගෙන පේපරෙත් හරියට ලියලා අපිත් එක්ක කතා බහ කරලා ප්‍රශ්න ටික අඩුපාඩු කරගෙන හදාගන්න පුළුවන් වෙන විදිහට අපි මේ සියලු දේ කළමනාකරණය කරලා තියෙනවා. මෙන්න සිකුරාදා දවසේ වාට ඒ වැඩේ බැලන්ස් කරන්න පුළුවන්. ඊළඟට අපි PH අද පටන් ගත්ත. ඒ කියන්නේ මේ 18 වන බදාදා දින පටන් ගත්ත PH ස්පෙෂල් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලංකාවටම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ YouTube හරහා පැවැත්වෙනවා. ඒක දිගටම යන
පන්තියක් අපි හරි ලස්සනට ඉවර ටික කරලා දෙන්නන් ළමයි යාට ඒකට අදාළව. ඊළඟට පේපර් ඩිස්කෂන් සෙෂන් එක. ඒතකොට අර ලියන පේපර් දෙකේ ඩිස්කෂන් සෙෂන් එක කවද තියෙන්නේ කියන එක සෑම සෙනසුරාදාම රාත්‍රී 8:30 ඉඳලා අපි හිමිහිට ලස්සනට ලයිව් ක්ලාස් එකක් විදිහට පේපර් එක ඩිස්කස් කරගමු. ඒකට අදාළව මේක මුල් දවස් දෙක මේ මාසෙට යන්නේ YouTube එකේ. හැබැයි ලබන මාසෙ ඉඳන් අපි දැන් වැරදිලා හරි මේ ක්‍රයිසිස් එක ගොඩාක් මුග්‍රතකට ගියොත් කියන එක එක්ක අපි fxonline.lk ලංකාවේ ප්‍රධානම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක අපි ඒකත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙනවා. fx online එකත් එක්ක අපේ ක්ලාසස් ටික ඉස්සරහට කරගෙන යන්න මොනවාම හරි ක්‍රයිසිස් එකක උච්ච තත්යකට આવොත් අපි fxonline.lk හරහා ඔයාට අර සිකුරාදා සහ බ්‍රහස්පතින්දා තියෙන ඒ සෙෂන්ස් තුත් ඔක්කොම fx online හරහා අපි බොහොම ලංකාවේ ප්‍රසිද්ධම වෙබ්සයිට් එකක් හරහා සියලු පහසුකම් සපිරි වෙබ්සයිට් එක හරහා අපි ඔයාලට මේ දේවල් අරගෙන එනවා. මේ ක්ලාස් එක අනිවාර්යයෙන්ම තියෙන්නේ අප්‍රේල් මාසෙ ඉඳන් fx online එක හරහා. ඊළඟට මේ තියෙන්නේ අපි තව වැඩක් අපේ ළමයි වෙනුවෙන් ඕගනික් ෆුල් ෆ්‍රී ස්පෙෂල් රිවිෂන් එකක්. ඔක්කොම ටික ටක් ගාලා මේ මාස දෙකක් විතර ඇතුළත මතක් කරන්න රිවිෂන් එකක් මේ ෆ්‍රී වෙච්ච බදාදා දවසේම හවස 3 ඉඳන් 6 වෙනකන් මේ ක්ලාස් දෙකටම බදාදා තියෙන ඕන ක්ලාස් එකක් අපි කරන්නේ ෆ්‍රී. මේකත් ඇත්තටම මේ YouTube හරහා කරන්න හිතාගෙන ඉන්න එකක්. ඒක නිසා මේකටත් ඔයාලගේ යාළුවන්ට එන්න පුළුවන්. මේකේ තියෙන්නේ YouTube හරහාම තමයි. එතකොට ඔයාලට යාළුවොත් එක්ක සෙට් වෙලා කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේක තමයි වැඩපිළිවෙල. ඔය කියන හැමදේම අපි උඹලා වෙනුවෙන් 2026 බාරගත්ත වගකීම 100%ක් ඉටු කරන්න තමයි මේ සියලු දේ කරන්නේ. මං හිතන්නේ මේ කියන වැඩපිළිවෙල ඇතුලේ දැනටමත් 26 අපේ ළඟ ඉන්න දරුවෝ බොහෝ මුඩ මට්ටමේ ඉන්නේ. අලුතෙන් දරුවෙක් වුණත් අපිට එකතු වෙන්න පුළුවන්. මේක තමයි වැඩපිළිවෙල. මේකත් එක්ක එකතු වෙලා අපි ලස්සනට වැඩ ටික කරගෙන යමු ළමයි. එහෙනම් අරුබුදය ආශිර්වාදයක් කරගෙන අපි ඔයාලව දිනවනවා. මේ තමයි මනුදමේ කෙමිස්ට්‍රි පන්තිය.